ආයුබෝවන් අපේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ගර්භණී සමය කියන්නේ හැම අම්ම කෙනෙකුටම ජීවිතේ ලැබෙන සුන්දරම තෑග්ගක්. ඒත් මේ කාලය තුළ ශරීරයේ සිදුවන හෝමෝනමය වෙනස්කම් නිසා විවිධ පුංචි අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒවා සාමාන්‍යයි. නමුත් සමහර වෙලාවට මේවා ඔබට ලොකු කරදරයක් වෙන්න පුළුවන්. ඒ නිසා අද අපි කතා කරන්නේ ගර්භණී සමයේදී නිතරම ඇතිවන පොදු අපහසුතා 5ක් ගැන සහ ඒ අපහසුතා වෛද්‍ය උපදෙස් වලට අමතරව නිවසේදීම සුවපත් කරගන්න පුළුවන් සරල ක්‍රම ගැනයි. අපේ ලැයිස්තුවේ අංක 1 තමයි මුල් මාස 3ේදී නිතරම වගේ ඇතිවන උදෑසන ඔක්කාරය සහ වමනය. මේකට හේතුව HCG හෝමෝනය ඉහළ යාමයි. මේකට කරන්න පුළුවන් දේවල් මෙන්න. දවසට ලොකු වේල් 3ක් වෙනුවට පුංචි වේල් 5ක් 6ක් නිතරම ගන්න. බඩ හිස්ව තබා ගැනීමෙන් වළකින්න. උදෑසන ඇඳෙන් නැගිටින්න කලින් වියලි බිස්කට් හෝ ටෝස්ට් කැබැල්ලක් වගේ දෙයක් හෙමින් සැරේ කන්න. ඉඟුරු කියන්නේ ඔක්කාරය අඩු කරන්න පුළුවන් හොඳම ස්වාභාවික පිළියම. ඉඟුරු තේ ටිකක් බොන්න, නැත්නම් ඉඟුරු රස කැවිලි කෑල්ලක් කුරන්න. සැර සුවඳ වලින් පුළුවන් තරම් ඈත් වෙන්න. දෙවෙනි අපහසුතාවය තමයි නිතර ඇතිවන තෙහෙට්ටුව. පළමු ත්‍රිමාසිකයේ සහ අවසාන ත්‍රිමාසිකයේ මේක වැඩියෙන් දැනෙනවා. මේට ප්‍රධාන හේතුව ඔබේ ශරීරය දරුවා සඳහා වැඩියෙන් මහන්සි වී ක්‍රියා කිරීමයි. මේකට කරන්න ඕන දේ තමයි ශරීරයේ ඉල්ලන විට විවේකය දෙන්න. දිවා කාලයේදී කෙටි නිින්දක් ගැනීම ඉතා වැදගත්. තෙහෙට්ටුවට එක් හේතුවක් රක්තහීනතාවය විය හැකියි. ඔබේ වෛද්‍යවරයා විසින් නියම කර ඇති පරිදි යකඩ අඩංගු ආහාර සහ විටමින් ගන්න. කොළ එළවලු සහ රතු මස් කන්න. අධික වෙහෙස නැති ඇවිදීම වැනි සරල ව්‍යායාම දිනපතාම කිරීමෙන් රුධිර සංසරණය වැඩි වී ශක්තිය ලැබෙනවා. බොහෝ ගර්භණී මව්වරුන් මුහුණ දෙන තුන්වෙනි පොදු අපහසුතාවය තමයි මලබද්ධය. ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිසා බඩවැල් වල ක්‍රියාකාරීත්වය මන්දගාමී වීම මෙයට ප්‍රධාන හේතුවයි. මේ තත්ත්වය සමනය කරගන්න පුළුවන් මේ විදිහටයි. සිරුර විජලනය වීමෙන් වළක්වා ගන්න. දවසට වතුර වීදුරු 8ක් 10ක්වත් අනිවාර්යෙන් බොන්න. තන්තු බහුල ආහාර වැඩිපුර ආහාරයට ගන්න. ක්‍රියාශීලීව ඉන්න ඇවිදීම වැනි සැහැල්ලු චලනයන් බඩවැල් වල ක්‍රියාකාරීත්වය උත්තේජනය කරනවා. බඩ වැටෙන්නට පටන් ගන්නා විට 4 වෙනි පොදු අපහසුතාවය වන පිටුපස වේදනාව ඇති වෙනවා. බර වැඩිවීම සහ ගර්භාෂය මගින් ස්නායු වලට ඇති කරන පීඩනය මෙයට හේතුවයි. වේදනාව අවම කරගන්න පුළුවන් මේ දේවල් අත්හදා බලන්න. සිටගෙන සිටින විට, වාඩි වී සිටින විට සහ නිදා සිටින විට නිවැරදි ඉරියව්ව පවත්වා ගන්න. වාඩි වී සිටින විට පිටුපසට කුෂන් තබා ආධාරකයක් ලබා දෙන්න. නිදා ගැනීමේදී දන හිස් අතර කොට්ටයක් තබාගෙන ඇලයට හැරී නිදා ගන්න. අඩු තාපයක් සහිත තාපන පෑඩ් එකක් හෝ උණුසුම් වතුර බෝතලයක් වේදනා සහිත ස්ථානයේ තබන්න. අපේ පොදු අපහසුතාවය තමයි පපුවේ දැවිල්ල හෝ අජීර්ණය. ගර්භාෂයේ පීඩනය සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිසා ආහාර මාර්ගයේ ලිහිල් වීම මෙයට හේතුවයි. දැවිල්ල අඩු කරගන්න පුළුවන් ක්‍රම සෙමින් කන්න, හොඳින් හපා සෙමින් කන්න, එකවර විශාල ආහාර ප්‍රමාණයක් ගැනීමෙන් වළකින්න. තෙල් සහිත, සැර සහ ඇසිඩ් සහිත ආහාර වලින් පුළුවන් තරම් ඈත් වෙන්න. නිදා ගැනීමට පැය 3කට පෙර ආහාර ගැනීම නවත්වන්න. නිදා ගැනීමේදී හිස මදක් ඉහළට තබාගෙන සිටීමත් සහනයක් ගෙන දේවි. ඉතින් ගර්භණී සමයේදී ඇතිවන මේ අපහසුතා බොහෝමයක් සාමාන්‍යයි. වැදගත්ම දේ මතක තබා ගන්න. යම් අපහසුතාවයක් ඉතා දරුණු නම් නිවෙස් පිළියම් වලින් සමනය නොවන්නේ නම්, නැතහොත් අධික රුධිර වහනය, දරුණු හිස රදය හෝ උණ වැනි අසාමාන්‍ය රෝග ලක්ෂණ ඇතනම්
වහාම ඔබේ වෛද්‍යවරයා හමුවන්න. ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් සෑම විටම පළමු තැනට තබන්න. මේ වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න සහ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබට ඇතිවන වෙනත් අපහසුතා මොනවාද කියලා කමෙන්ට් එකකින් අපිට කියන්න. අලුත් වීඩියෝවකින් ඉක්මනට හමු වෙමු. සුබ දවසක්.